බහුචිතවාදය අවුරුදු 10කට විතර පස්සේ තමයි මේ ෆිල්ම් එක රුගත කරලා ඉවර වෙලා තිරගත කරන්නේ. අද වෙද්දි මොන වගේ ආදරයක් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තුවෙන්ද අද දිනේදී හෙට දිනස සිනමා හල් වල රිලීස් වෙන මේක තිරගත කරන්නේ? මේ චිත්‍රපටය තව අවුරුදු 10කින් තමයි හරිම අර්ථකථනය එන්නේ. කියන්නේ තව අවුරුදු 10ක් යනවා මේකේ සංකල්පය තේරුම් ගන්න. භෞතිකවාදය කියලා කියන්නේ මේ කාලන සමකාලීන ජීවිතයේ පිළිඹිබුව. ඉතින් මම අද වාක් සන්තෝෂයටපත් වුණා. ශාලාව පිරී ඉතිරලා යන ප්‍රේක්ෂකාගාරයක් හිටියා. ඒකට මේ ප්‍රේක්ෂකාගාරය සමහරව හිටගෙන බැලුවා. මම හිතන්නේ මගේ ජීවිතේ මම පවත්වපු චිත්‍රපටය ප්‍රථම ප්‍රීමියර් එක, ඒ කියන්නේ මංගල දර්ශනය. ඉතින් මම ආරාධනා කරනවා අපේ ප්‍රේක්ෂකයින්ට, අපේ රසිකයින්ට මේ චිත්‍රපටය රිදී තිරයක බලලා ඔබේ ජීවිතය දෙස බලා ගන්න කියලා. මේ තියෙන ඔබේ ජීවිතයමයි. මොකක්ද මේ බහුචිතවාදය සහ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සංගමය අතර තියෙන සම්බන්ධය? කොහොමද මේක රිලීස් වෙන පසුබිම සැකසෙන්නේ කියන එක අපි කතා කරමු. බහුචිතවාදයා ඉදිරිපත් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ සංවිධානය. ඒක 1960 දශකයේ සිට 2025 දක්වා මෙකී නොකී විද්‍යාර්ථීන්ගෙන් ඒ කියන්නේ උපාධි ලබාගත් විද්‍යාර්ථීන්ගේ සමන්විත සංවිධානයක්. එතකොට මේකෙන් අපි කාර්යභාරයන් ගොඩක් කරනවා. ඒ කියන්නේ නිර්මාණාත්මක ශාස්ත්‍රීය සහ වෙනත් සමාජ පරිවර්තන කාර්යභාරයන් කරනවා. ඒක එකක් විදිහට තමයි මේ බහුචිතවාදියා මේ චිත්‍රපටය අපි ප්‍රදර්ශනය කරන්නේ. මේ චිත්‍රපටය ඉදිරිපත් කිරීම සඳහා මේ සාමූහිකය විශාල පරිශ්‍රමයක් දරුවා. ඇත්තටම සාමූහිකකම කියන එක අපිට ඉගෙන ගන්න ඕන නම් මේ බහුචිතවාදය බලන්න අවශ්‍යයි. හොඳයි. දැන් ශ්‍රී ලංකේ සිනමාවේ අද වෙද්දි තියෙන හරිම ලස්සන යුගයක් කියලා අපිට කියන්න පුළුවන්. බහුචිතවාදය කියන්නේ සිනමාපටේ රිලීස් වෙන්නත් කලින් දෙස් සම්මන් රැසකින් විදුම්ලත් චිත්‍රපටයක්. මොකද හිතන්නේ මේ ඊළඟ කඩයිමක්, ඊළඟ මේ ලස්සන යුගයේ, ලස්සන සිනමා යුගයේ ඊළඟ පුරුකක් එන්න බහුචිතවාදයට හැකි වේවිද? ඇත්තටම මේ මොහොත ලාංකීය සිනමාවේ අර තියෙන්නේ අපිට කියන රොමේනියානු නවරැල්ල කියලා. අලුත් තේමාවලින්, අලුත් ආකෘති වලින් නිර්මාණ හැදෙන යුගයක් මේක. අපි දැක්කා කොහොමද වාලම්පුරි, නෙළුම් කුණුන වගේ චිත්‍රපටි හැදෙන්නේ කියලා. අනාගතයේ තියෙනවා අතු සමරල හීනයක්, ඒ වගේම ෆාදර්, ඒ වගේම මාරියෝ වගේ චිත්‍රපටි එන්න තියෙනවා. ඉතින් මේ හරහා සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් එනවනම්, සිනමා ශාලාවට ඇවිල්ලා ප්‍රේක්ෂකයින්ට මේ අත්දැකීම ලබා ගන්න අවකාශයක් ඇති වෙනවනම් මම හිතනවා ඒක තමයි ලාංකීය සිනමාවේ 1970 දශකයේ වගේ තියෙන අලුත්ම ස්වර්ණමය යුගය කියලා. බහුචිතවාදී චිත්‍රපටයේ අද මංගල දර්ශනය පැවැත්වුණා. මේ චිත්‍රපටය හෙට ඉඳලා සිනමා ශාලාවල වල ප්‍රදර්ශනය වෙනවා. ඉතින් හරිම සතුටුයි. බහුචිතවාදිය කියන්නේ වර්තමානයේ සමාජ මාධ්‍ය භාවිතා කරන මේ අපේ වර්තමාන කාලය පිළිබඳ කාලය ගැන තේමා වෙච්ච චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ රට යන සිහිනයෙන් ඉන්න තරුණයෙක්ගේ ජීවිතය වටා. ඉතින් මමත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මගේ චරිතයත් අර තරුණයා වගේම රට යන සිහිනෙන් ඉන්න, එවැනි ඕනෙම දෙයක් කරන්න සූදානම් වෙච්ච, ලංකාව ඇරෙන්න ඕනෙම රටක් හොඳයි කියලා විශ්වාස කරන එහෙම තරුණියෙක්ගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඒ තරුණිය හරහා නියෝජනය වෙන්නේ මේ ලංකාවේ වර්තමාන තරුණිය කියන කෙනා. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ බහුචිතවාදී චිත්‍රපටය පහුගිය කාලය පුරාම ලංකාවේ වගේම විදේශ රටවලත් චිත්‍රපට උළෙලවල් ගණනාවක්ම නියෝජනය කරපු චිත්‍රපටය සහ ඒ චිත්‍රපටයෙන් මේ වෙනකොට සම්මාන 8ක් විතර ලැබිලත් තියෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා හෙට ඉඳලා මේ චිත්‍රපටය බලන්න පුළුවන්. බලලා ඔයගොල්ලන්ගේ අදහස් කියන්න කියලා. බහුචිතවාදයක් සිනමාපට රිලීස් වෙන්නත් කලින් සම්මාන 8කට වඩා ලබාගත් සිනමාපටයක්. සිනමාපටය ගැන මොකක්ද තියෙන අදහස? ලංකාවේ තියෙන තත්ත්වයක් තමයි ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය වුණාට පසුගිය කාලවකවානුව තුළ ඒවා මහජනතාවට බලන්න තියෙන අවකාශය විවිධ හේතු කාරණා නිසා චිත්‍රපටය ඉක්මනින් රිලීස් වෙන්නේ නැහැ. ඒකත් එක්තරා අපේ මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ගැටලුවක්. ඒ කෙසේ වෙතත් ඒ නිසා තමයි චිත්‍රපටි නමුත් විවිධ උළෙලවල් නියෝජනය කරනවා. එතකොට ඒ උළෙලවල් වලින් යම් සම්මාන සාතික ලැබෙන චිත්‍රපටයට. ඒක එක්තරා විදියක හොඳක් මිනිස්සුන්ට චිත්‍රපටය ගැන හඳුනා ගන්න. මේ චිත්‍රපටය මම
මොකද මම මාලක දේවප්‍රියව දන්නේ සෑහෙන කාලෙකින්. මාලක ඉගෙන පාසල යනවා වයසේ ඉඳන් මාලක කලාව සහ සාහිත්‍ය සහ නාට්‍ය කලාව සිනමාව සම්බන්ධයෙන් තිබුණු උනන්දුව සහගත භාවය නිසාම අපි එකට මුණ ගැසුණා. අපි එකට වැඩ කරනවා. කලා ගොඩාක් කල් නාට්‍ය කලාව සහ අනිකුත් විශේෂ ක්ෂේත්‍රවල. ඉතින් මාලකගේ මේ චිත්‍රපටය පළවෙනි චිත්‍රපටය වුණත් මට පේනවා මාලක විශාල ආభాසයක් ලබලා තියෙනවා යුරෝපීය සිනමාවේ ප්‍රංශ සිනමාවෙන් ඒ වගේම ලංකාවේ 70 දශකයේ ටිකක් රැඩිකල් සිනමා ආඛ්‍යානයන් ලංකාවේ සිනමාවට අරගෙන ආපු ධර්මසේන පතිරාජ වගේ අයගේ සිනමාවෙනුත් පසු කාලීනව ඔය 90 දශකයෙන් විතර පස්සේ ආපු අර හිනිදුම සුනිල් සෙනවි ආචාර්යතුමා කියන වගේ ලංකාවේ දෙවෙනි තුන්වන පැරඩයිම් ෂිෆ්ට් එක තත සුසමාදර්ශ විතැන්වීම ඔය 90 දශකයෙන් පස්සේ ලංකාවේ සිනමාවේ ඇති වුණා කියලා. මෙන්න මේ වගේ විශාල ලොකු කැන්වස් එකක් ඇතුලේ තමයි මාලකගේ චිත්‍රපටිය මේ අප අතරට එන්නේ. ඉතින් ඒ අර්ථයෙන් මේක ඊටාම මේ මාලක මේ චිත්‍රපටය නිෂ්පාදනය කළ රචනා කළ අධ්‍යක්ෂණය කළ තියෙන ඊටාම සවිඥානිකව ලංකාවේ මේ මොහොතට ගැළපෙන ලංකා සමාජයේ සිදුවී යන විපරිවර්තනයන් තාක්ෂණය නව ලිබරල්වාදී ආර්ථික ක්‍රියාන්විතයේ කොහොමද ජනතාවගේ ජීවිත ඇතුළට ඉඳා බැහැලා තියෙන්නේ මේ වගේ සංකීර්ණ කාරණා ටිකක් එක්තරා විදියක මිනිසුන් ගැහැණුන් තරුණයන් තරුණියන් කීප දෙනෙකුගේ ජීවිත කේන්ද්‍ර කරගෙන ඉතා ඉහළ මට්ටමේ ආඛ්‍යානයක් අපට කතාවක් තියෙනවා. මම හිතන්නේ මේකට ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමති වෙයි. මම නම් දැන් මීට අවුරුදු ගානකට කලින් මම මේ චිත්‍රපටය බැලුවේ. එතනදීම තමයි මම ඇත්තටම කියන්නේ මාලකගේ අධ්‍යක්ෂණය පිළිබඳව තියෙන ඔහුගේ තියෙන කියන්නේ හැකියාව ගැන සහ නිර්මාණශීලීත්වය ගැන කියන්නේ මාලකව හඳුනගත්තේ පළවෙනි සැරේ එතන බලපු වෙලාවෙම ඒක කියන්නේ මාලක ගොඩක් කල් මොකද මාලකත් එක්ක ගොඩක් ඉතිහාසයක් තියෙනවා පුද්ගලිකව මටත් මොකද මාලක යම් පොඩි කාලේ ඉඳලා මම දන්නවා ඔහුගේ උනන්දුව ඔහුගේ උවමනාව සහ ඒ ගමන් කරපු මාර්ගය ඒක පැහැදිලි. ඉතින් එතෙන්දී මාලක වගේ මාලක මේ වගේ සිනමාකරුවෙක් හැටියට අද ඊයේ නෙමෙයි ඒ ගොඩක් කල් ඉඳලා තමයි ඇත්තටම මේ ප්‍රේක්ෂකයා අතරට එන්න නියමිතව තිබුණේ. ඉතින් අවසනාවකට ඔවුන්ගේ කාලය සෑහෙන්න අපට කියන්නේ කාලයක් අධ්‍යක්ෂකවරයෙක් හැටියට ඔහුට ප්‍රේක්ෂකයා අතරට යන්න තියෙන අවස්ථාව විදිහිලා තියෙනවා. ඉතින් නමුත් සන්තෝෂ වෙනවා මේ වෙලාවේ යම් සිනමා උණුසුමක් තියෙන වෙලාවේ මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයා අතරට එන එක. මොකද විවිධත්වයෙන් යුතු සිනමාවක් කියන එක ප්‍රේක්ෂකයන්ට හැම වෙලාවෙම පහසුවක් ඇති කරනවා ඔවුන්ගේ රසවින්දනය සඳහා තෝරා ගැනීම කරන්න. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවක් ඒක. එතකොට මේ චිත්‍රපටියත් මේ වෙලාවේ තියෙන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් ඔවුන්ට යම් සාධාරණයක් වෙනවා කියලා මම හිතනවා මෙවැනි චිත්‍රපට අපේ සිනමාවේ මේ මොහොතේ තිබීම. ඉතින් ඒත් එක්කම කාස්ට් එකට ඒ හැම ශිල්පියෙකුටම ඔවුන්ගේ රඟපෑම් ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. කලන ගුණසේකර විශේෂයෙන්ම ඔහු ඉතා ඔහුගේ සෑහෙන කාලයකට කලින් කරපු නිර්මාණයක්. ඉතින් සතුටු වෙනවා ඇත්තටම ඔහුගේ තියෙන ඒ කියන්නේ ආකර්ශනීය රංගනය පිළිබඳව. ඒත් එක්කම අනිත් හැමෝම වීණක්කා. ඉතින් ඇත්තටම ඉතා හොඳ රංගනයක් තියෙනවා ලකි අයියා හැමෝම. ඉතින් මම හිතන්නේ සමනලි ඇතුළුව ඒ චිත්‍රපටියට හැමෝගෙම රංගන හැකියාව පිළිබඳව තියෙන අපිට ගොඩනැගෙන විශ්වාසය ගැන සතුටක් තියෙනවා. සහෝදර ශිල්පීන් හැටියට ඉතාමත්ම මේ චිත්‍රපටියට සාධාරණයක් කරන එක ගැන. අපේ 80 90 උපදිච්ච ඒ කාලේ ජීවත් වෙච්ච එක වකවානුවක සිද්ධ වෙච්ච ඇත්ත සිදුවීම් ටිකක් තියෙනවා. මේ චිත්‍රපටයේ තියෙන විශේෂම දේ තමයි අද දවසේ හිටගෙන බලන්න ඕන තරම් මේ පුටු ඔක්කොම ඉතිරිලා ගිහින් තිබුණා මේ මංගල දර්ශනයකට මෙච්චර පිරිසක් එක්ක වෙලා ඉන්නවා දැක්කමයි ඒ හැම කෙනෙක්ටම ඕනනම් hina වෙන්න තිබුණා. බඩ බුකු එළියට එන තරම් අයියෙන් hina වෙන්න දේවල් මේකේ තිබුණා. නමුත්
අපිට hina යන්නේ ඇතුලෙන්. මොකද මේ බහුචිතවාදියා කියන මේ චරිතය අපේ යාළුවෝ සෙට් එකේ අනිවාර්යෙන් ඉඳලා තියෙනවා. නාලකගේ බෞද්ධවාදියා නැරඹුවට පස්සේ මම නිකන් ඈත අතීතයට ගියා වගේ මේ සමහරලාට 70 80 කාලේ චිත්‍රපටයක් විශේෂයෙන්ම මට හිතුනේ ධර්මසේන පතිරාජ වගේ අධ්‍යක්ෂකවරයෙකුගේ චිත්‍රපටයක් නරඹන්න ලැබුණා කියලා. මොකද ඔහු කතා මේ නාලක කතා කරන්නේ අද නවීන තරුණ පරම්පරාව මුහුණ දෙන තාක්ෂණීය දියුණු වෙච්ච සමාජයක මේ මුහුණ දෙන තරුණයන් මුහුණ දෙන ඛේදවාචකය අසම්මත ප්‍රේමයේ විශේෂයෙන් මෙහිදී කැපී පේනවා. ඉතින් මේ අසම්මත ප්‍රේමය එකකට එකක් සම්බන්ධ නැහැ. ඒවයි ඔවුන්ගේ අපේක්ෂාවන් විදේශගත වෙන්න, රැකියාවක් කරන්න, ඒ විදේශවල ඉන්න තරුණයන් මේ ලංකාවේ ඉන්න තරුණයන් සමග මේ ස්කයිප් එකෙන් නැත්නම් අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙලා ඔවුන්ගේ ජීවිත එකිනෙකා බැලුවම හැමෝම රැවටීමකට පත් වෙලා ඉන්නවා කියලා තමයි පේන්නේ. ඒකෙන් මම දකින්නේ නාලක උත්සාහ කරලා තියෙනවා මේ හැමෝම අපේක්ෂා බංගත්වයෙන් ඉන්නේ. ඒ අපේක්ෂා බංගත්වය තුළින් මේ හිස්කම තරුණ ජීවිතවල පෙන්වන්න ඔහු උත්සාහ කරලා තියෙනවා. රිලීස් වෙන්නත් කලින් සම්මාන 8කට වඩා ලබාගත් චිත්‍රපටයක්. මේක ප්‍රේක්ෂකයන්ට ළඟා කරගන්න හැකියාවක් ලැබෙවිද? මොකද මේ ගොඩක් කාලයකට කලින් කරපු සිනමා පටය. දැන් ස්කයිප් කෝල් අපි ගත්ත දැන් සෑහෙන කාලයකට කලින්. මොකද හිතෙන්නේ ඒක? මොකද මේ මම මේක බලලා තිනවා අවුරුදු 10කට එහා මේක මම බලලා තියෙන්නේ. අපි වෙන බලාපොරොත්තුෙන් හිටියා මේ ෆිල්ම් එක එයි කියලා. මොකද බෞද්ධවාදී කියලා අපිටත් කාලයක් ජීවත් වෙනවා. මොකද අපි ස්කයිප් පාවිච්චි කරපු මුල්ම කට්ටිය තමයි අපි. ඉවරේෂන් කාලෙත් අපි හිටියා. ඉතින් මේක මාලකයාගේ විතරක් නෙමෙයි චින්තක සෝමකීර්ති කලනගේ සහ ගොඩක් කට්ටියගේ මේක මාරම වැඩි. කියන්නේ මොකද අපි මේක බලන් හිටියා මේක එනකන්. ඉතින් මේක දැන් අද ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ඔඩියන්ස් එකට කියනවා අනිවාර්යෙන් බලන්න. මොකද මේක බැලුවම අපිට පොඩි වෙන මතකයකට සහ වෙන ආතල් එකක් හම්බුනේ. බහුචිතවාදය මාලක දේව ප්‍රේමතුමාගේ ඉතාමත්ම විශිෂ්ට නිර්මාණශීලී චිත්‍රපටයක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම විදුටුවා සමාජයේ තියෙන අනාරක්ෂිත භාවයන්, බහුවිධ අනාරක්ෂිත භාවයන් වලට මුහුණ දෙන චරිත නිසා විශේෂයෙන්ම මේ චිත්‍රපටය ලංකාවාසී සියලු දෙනාටම ඇවිල්ලා නැරඹිය යුතු ඉතාමත්ම විශිෂ්ටතම සිනමා ඉදිරිපත් කිරීමක් කියන්නේ. මාලක දේවප්‍රිය මහත්මයාගේ බහුචිතවාදියා චිත්‍රපටය බලන්න ආවා. තරුණ රැකියාව විරහිත තරුණයන් ලංකාවේ මුහුණ දෙන කතාවක්. ඉතාම ලස්සනට ඔහුට තියෙන වාණිජ්‍ය ප්‍රශ්න, කියන්නේ මුදල් ප්‍රශ්න ගැන, රැකියාව ප්‍රශ්න ගැන ලස්සනට විග්‍රහ කරලා දෙන මේ චිත්‍රපටයේ ඔහු ඒක විසඳගන්නේ, ඒ ප්‍රශ්න විසඳගන්න විවිධ පියවරවල් ගැන තමයි මේ චිත්‍රපටය කරන්නේ. මම ආස චිත්‍රපටයක්. අපේ කලන අපේ සහෝදර නළුවා, ඒ වගේ වීණා ජයගොඩ මහත්මිය, අමිත අපේරත්න මහත්මිය, මේ සියලු දෙනා ඉතාම ලස්සන චිත්‍රපටයක් නටවනවා. ඉතින් අලුත්ම අධ්‍යක්ෂකවරයෙක් අලුත්ම රටාවකින් මේ චිත්‍රපටය ඉදිරිපත් කරලා තියෙන නිසා මම ආරාධනා කරනවා ලංකාවේ ජනතාවට, ප්‍රේක්ෂක ජනතාවට යහපත් ස්වර්ණමය යුගයක් තියෙනවා ලංකා සිනමාවට. මේක කොපියක් නෙමෙයි, ඔරිජිනල් ස්ක්‍රිප්ට් එකක්, ලංකාවේ කතාවක්. ඒ හින්දා ඒත් නරඹන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. මොකක්ද ඔබතුමීට හිතෙන ප්‍රවීණ රංගන ශිල්පිනියක් වශයෙන් මේ අලුත් සිනමාපටය බහුචිතවාදය වෙනස් විදිහකට වෙනස් සාරයකට නිර්මාණය කරපු සිනමාපටයක්? ඔව් ඒක තමයි මේ මම හිතන්නේ මේ වෙනස් විදියකට හොඳ කතාවක්. ඒ කියන්නේ අපේ සමාජයට, අපේ දැන් ඉන්න සමාජයට හොඳ පණිවිඩයක් තියෙනවා. ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ජීවත් වෙනවා මිසක් ඔය අනවශ්‍ය දේවල් කම්පියුටර් කාලේ කම්පියුටර් එකෙන් ජීවත් වෙන ළමයි ඉන්නවා. ඒ ළමයින්ට නොමග යන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. මේක දිහා දැක්කහම වෙන දේවල්, සමාජ වෙන දේවල්, ඉතින් පරිස්සම් වෙන්න කියලා මම කියන්නේ. අපි කිව්වට ඒක දැනෙන්නේ නැහැ. දැන් මේක දැක්කොත් හොඳට තේරුම් යනවා. තරුණ පරම්පරාවට හොඳම චිත්‍රපටය, හොඳම කතාවක්. මම හිතනවා මාලක පුදුම විදිහට මේක ස්ටඩි කරලා චිත්‍රපටය මම ගොඩක් කල් අපි කරලා පෙන්වන්න බැරුව හිටියා. නමුත් මම හිතනවා මේ වෙලාවේ මේක හොඳම චිත්‍රපටයක් සමාජයට කියලා.
චිත්‍රපටයේ රූගත කරලා සෑහෙන කාලයකට පසුව තමයි තිරගත කරන්න අවස්ථාවක් හම්බ වෙන්නේ. එතකොට ස්කයිප් කෝල් ගත්තු කාලේ කාලේ දැන් යම් තාක් දුරකට වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ කාලේ ඉන්න ප්‍රේක්ෂකයා මේ චිත්‍රපටය වැළඳ ගනීවි කියලා ඔබ හිතනවද? මට හිතෙන්නේ මේක වෙනස් වෙලානේ දැන් තමයි හොඳම කාලේ. මොකද දැන් තමයි හැම කෙනාම කම්පියුටර් එකටයි ෆෝන් එකටයි ඇබ්බැහි වෙලා ඉන්න කාලේ. ඉතින් දරුවෝ ස්පෙෂලි තරුණ පරම්පරාව ඒකෙන් සමහරලාට ඒගොල්ලන්ට වෙන ලෝකෙ වෙන කිසි දෙයක් වෙන්නේ මේ කම්පියුටර් එකේම තමයි ඉන්නේ. ඒතර ඒ වගේ අයට නොමග යන්න හරි ලේසි. දැන් මේ වගේ දැක්කහම කොහොමද මේ මිනිස්සු මේවව රවට්ට ගන්නෙ? ඒක රවටෙන්නේ නැතුව යන්න පාඩමක් කියලා දෙනවා කියලා මට හිතෙනවා. ඊළඟෝරාම් මහතා මොකද හිතෙන්නේ මේ සිනමා පටය ගැන? ෆිල්ම් එක හොඳ ෆිල්ම් එකක්. ඔඩියන්ස් ඇවිල්ලා බලන්න ඕනේ මේ වගේ ෆිල්ම්ස්. දැනට අපි මේ අවුරුද්දම හොඳ ෆිල්ම්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. රාණි නෙළුම් කුලන වළංපුරීම. ඒ වගේ මේ ෆිල්ම් උත් හොඳ ස්ටෑන්ඩඩ් ෆිල්ම් එකක්. ලස්සන cinematography is very good and acting is very good and the direction is also like to the point. එනිසා ඔඩියන්ස් ඇවිල්ලා බලලා ඒගොල්ලන් මොකද කියලා ඒගොල්ලන්ගේ ෂෙයා කරන්න ඕනේ අපිත් එක්ක හොඳයිද මේක ඒ වගේ. very දැන් මේ ෆිල්ම්ස් වලට ගොඩක් සපෝට් කරපු වගේ ඔඩියන්ස් මේ වගේ ෆිල්ම්ස් වලට ඇවිල්ලා බලන්න ඕනේ කියලා මම හිතනවා. හොඳයි. නෙළුම් කුලණෙන් පටන් ගත්තාම මේ අවුරුද්ද කියලා කියන්නේ සිනමා කර්මාන්තය උඩියටි කරපු අවුරුද්දක් කියලා අපිට කියන්න පුළුවන්. බහුචිතවාදයත් ඒ කඩයිම පහු කරයිද? අපි පටන් ගත්තේ ඒ රැල්ලට පෞද්ගලිකවාදියාට ඒකෙන් මිනිස්සුන් ඒකට කැමති වෙයි ඒක ඇවිල්ලා බලයි ඒකට සපෝට් කරයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. සහ වෙනවා මිනිස්සුන් ඇවිල්ලා බලන්න මොකද මේක දෙයිලම් කිව්වා වගේ මේක ඇක්ටිං ඩිරෙක්ටිං සිනමැටොග්‍රැෆියෙන් ඒගොල්ලෝ ගොඩක් ඒක මහන්සි වෙලා වැඩ කරලා තියෙනවා. සහ ඒක හොඳට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ ෆිල්ම් වල සපෝට් කරන්න ඕනේ අපි මේ කර්මාන්තයක් ඇතුළට කියලා මම හිතන්නේ අවුරුදු 10ක් විතර ඊට වැඩි මං හිතන්නේ. නමුත් දැන් එදා කරත් ඒ කියන්නේ චිත්‍රපටියේ මේ ඒ කියන්නේ අපි හිතනවානේ සමහරවිට අවුරුදු 10කට පස්සේ වගේ ආයි මේ පෙන්නනකොට මේක නිකන් අර දේවල් පරණ වෙනවා එහෙම එකක් නේ. නමුත් මේක හරිම කාලීනයි. ඒ කියන්නේ අදටත් වළංගුයි අදටත් ප්‍රේක්ෂකයන්ට ඒ කියන්නේ නැවුම් අත්දැකීමක් හැටියට මේක ඉදිරිපත් කරලා තියෙන. ඉතින් මම හිතනවා මේ ලස්සන චිත්‍රපටියක් තාම ලස්සනට චිත්‍රපටියේ රූප ඒ කියන්නේ කරලා තියෙන විදිහ හැම දෙයක්ම තාම මේ පරිසමාප්ත චිත්‍රපටියක් හැටියට ගන්න පුළුවන්. ඒ කියන්නේ හඬද ඒ රූප රාමුද හැම දෙයක්ම ඊටාම ලස්සනයි ඊටාම කාලෝචිතයි. ඉතින් මම හිතනවා මේක ප්‍රේක්ෂකයන් අතරට යයි කියලා මේක ඕන බලන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම මේ චිත්‍රපටිය නරඹන්න කියලා ලස්සන වෙලාවක් ගත කරන්න.